හෙලෝ ළමයි යන්ද මාත් එක්ක පොඩි ගමනක්. අපි මේ යන්නේ අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එකට දානයක් දෙන්න. අනුරාධපුර රිටිගල හෙවත් මහසොහොන් අඩවියේ තියෙන ආරණ්‍ය සේනාසනයකට තමයි අපි මේ දානය අරගෙන යන්නේ. අපි යන ගමන් උදේට බඩගිනි වුණ නිසා ලස්සන නිස්කලංක පරිසරයක් බලලා වාහනේ නැවැත්තුවා. පාන් තමයි අපි උදේට කන්න ගෙනාවේ. අනේ ඉතින් විපතක්නේ උනේ. බලන්නකො අපේ අත්තම්මගේ හැරමිටිය අරන් අප්පච්චි මේ මොකද්ද කරන්නේ කියලා. රිලා පැංච සෙට් එකක්ම ඇවිත්. අපිත් ඉතින් මෙහෙම හරි ප්‍රයෝජනයක් හැරමිටියෙන් ගන්න එපා. සුදු මහත්තයත් දාන්න සෙල්ලම් ඔක්කොම දාලා රිලා උයලවනවා. දැන් නම් ඉතින් අපිට කොහොමත් පසුබහින්න වෙනවා. පේනවනේ එන සේනාව. පව් ඉතින් මොනවා වුණත් බඩගිනි නිසානේ මේ හැමදේම. අපි ඉතින් එයාලට කෑම දුන්නා. පාර මැද්දට වැටෙන්නේ නැති වෙන්න පාර අයිනට පරිස්සමට අපි කෑම දුන්නා. මෙයාලට නම් කොච්චර දුන්නත් මදි. දැන් නම් අපි ළඟටම ඇවිත් තියන්නේ. ඔයාලට කියන්න මේ පාරේ නම් මං එක වාහනයක්වත් දැක්කේ නැහැ අපි ගිහින් එනකම්ම. පාර ලස්සන වුණාට ටිකක් බය හිතෙනවා. ඔන්න ඉතින් ඝන දෙවියන්ගේ ආශිර්වාදයත් අරන් තමයි අපි මේ මහා කැලේට ඇතුල් වුනේ. ළඟයි කිව්වට ඉතින් තව ටිකක් යන්න ඕනේ. ඔය උතන රිලා මොටෙක් වගේ එල්ලලා ඉන්නේ මම. ඔන්න ඔය දෙපැත්තේ ඉන්න බුද්ධිමත්තු දෙන්නගේ ආරක්ෂාව මැද මමත් මේ විදිහට හිටගත්තා. මම මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් වාහන එකක්වත් නැති හින්දා මම හිටගත්තා. අපි දාන විදිහට ගෙනිච්ච වියලි සලාක ඇත්තටම අපි දවසකට කලින් ගමන ප්ලෑන් කරගත්ත හින්දා අපිට වැඩි දෙයක් සූදානම් කරගන්න බැරි වුණා. අපි දානෙට පූජා කරපු දේවල් වල වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා ළමයි. මේ තියෙන්නේ ඉදි කෙරමින් පවතින සෑයක්. ඇත්තටම මමත් පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් දැක්කේ. සෑයක් වඳින්න ගිහින් එහෙම දැක්කට මේ තත්ත්වයෙන් තියෙනවා මම මීට කලින් දැකලා තිබුණ නැහැ. ඇත්තටම මේ වගේ දේවල් වලට විශාල මුදලක් වැය වෙනවා. අපිත් මුදල් ආධාර කරා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේවට ආධාර කරන්න. මෙතන තියෙන මාරම ලස්සන view එකක්. අනුරාධපුර අවටින් ඔයාලත් මෙතනට යන්න ගිහින් දානමාන කරන්න. ඒ පරිසරය විනාශ කරන්න නැතුව ආයෙත් එන්න. ඉතින් මෙතනින් එහාට තියෙන පරිසරය හරිම ලස්සනයි ළමයි. කැලේ ඇතුළට තමයි යන්න තියෙන්නේ. අපේ ආච්චිට ඇවිදින්න අමාරු නිසා අප්පච්චියව වාහනෙන් ගොඩක් දුරට එක්කන් යනවා. අපි ඉතින් මේ ලස්සන බල බල පයින් යනවා. හරි ළමයි දැන් මාත් එක්ක මේ ලස්සන අරණට ඇතුල් වෙමු. අපි මෙතනින් එහාට යනකොට අපේ සාමාන්‍ය පන්සලකට ඇතුල් වෙනවා වගේ තමයි අපි පාවහන් හිස්සසුම් ගලවන්න ඕනේ. ඒ වගේම නිශ්ශබ්දව ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙතන භාවනා යෝගීව ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා. මේ අරණ ඇතුලේ තියෙන විශාල ගල්. ඒ ගල් වලට අල්ලලම වගේ තමයි කුටි හදලා තියෙන්නේ. එක් ස්වාමින් වහන්සේලාට වෙන වෙනම කුටි හදලා තියෙනවා. ඒක බලන්න මාර ලස්සනයි. මේ වීඩියෝ එකේ ඉස්සරහට මම ඔයාලට ඒව පෙන්නන්නම්. අපිට මේක ඇතුලේ ගොඩක් ඇතුලට යන්න හම්බුන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ගියේ උදේ 11ට කලින් අපිට එහෙම ඇතුලට යන්න දෙන්නේ 11ට. ස්වාමින් වහන්සේලා දානේ වළඳන වෙලාවට විතරයි. මොකද නැත්තම් භාවනා යෝගීව වැඩ සිටින ස්වාමින් වහන්සේලාට කරදරයක් නිසා. ඔය එන්නේ අපේ අම්මයි මල්ලි. ඒ දෙන්නත් ඉතින් ලස්සන බල බල එනවා. මෙතනට ගියාම නම් ආයේ එන්න හිතෙන්නේ නැහැ ළමයි. හිතට විතරක් නෙමෙයි ගතටත් පුදුම නිස්කලංකකමක් තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක්. ඉතින් ළමයි මේ රිටිගලනේ. ඔයාලා දන්නවනේ මහසොහොනගේ උපත සිද්ධ වුණෙත් මෙහෙ කියලා. මහසොහොනා වෙන්න කලින් මහසොහොනා මිනිස්සෙක් කියලා ඔයාලා දන්නව ඇතිනේ. අන්න ඒ ජයසේන කියන පුද්ගලයාගේ ප්‍රතිමාවකුත් මෙහෙ හදලා තියෙනවා. මෙහෙ ආවොත් ඔයාලටත් පුළුවන් ඒක බලා ගන්න. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින කුටි ටික. මේ තියෙන මේ වගේ එක කුටියක් අපිට හැම කුටියෙම වීඩියෝස් ගන්න විදිහක් නෑ. මොකද මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ඒ වගේ වැඩ සිටින නිසා මේ කුටි වලට ඉස්සරහින් සක්මන් භාවනාව කරන්න වෙනම කොටසක් හදලා තියෙනවා. ඇත්තටම මේක බලන්න හරිම ලස්සනයි. මේ කැලේ ඇතුළේ ඉන්නවලු පිස්සු හැදුණු වඳුරෙක්. එයා තනියම තමයි යනවා කියන්නේ. මිනිස්සුන්ගේ ඇඟට පායිනවා කරදර කරනවා කියලා කියන නිසා අපේ අම්මා මේ පොල්ල අතේ තියාගෙන තමයි ගමන ඉවර වෙනකම්ම හිටියේ. අපිට මෙතන ඉඳලා මුණ ගැහෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔයාලට කියන්න හරිම දුකයි. උන්වහන්සේ අර ඔයාලට මම මුලින් පෙන්නපු ඉදි කෙරමින් පවතින චෛත්‍යයේ පූජාවක් අතරතුරදී එතනින් වැටිලා තිබුණා. උන්වහන්සේ රෝගාතුරව තමයි උන්වහන්සේගේ කුටියේ වැඩ සිටියේ. එහෙම තියෙද්දිත් උන්වහන්සේ අපිට කතා කරලා ආශිර්වාද කෙරුවා. ඇත්තටම අපිට හරිම දුකයි. මේ අතරතුර අපේ අත්තම්ම වාහනේ ඉඳගෙන ඉද්දි එතනින් වැඩියලු වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ අත්තම්ම යාට කන්න ගෙනාපු අඹ ගෙඩියක් තිබිලා උන්වහන්සේට පූජා කරා කියලා කිව්වා. උන්වහන්සේ ගොඩක් සතුටින් පින් දුන්නා කියලා කිව්වා. ඒ හින්දා තමයි හරිම සතුටින් හිටියේ. ඊට පස්සේ අපි තව ඇවිදලා ගෙදර ගියාට අපි ගාව තව වීඩියෝ ක්ලිප් විතර නැහැ. ෆෝන් එකේ බැටරි තිබුණ නැති නිසා ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපි යනවා. බයි බයි. බලපරිස්සමෙන් ඉන්න.